2017 A level 38 වෙනි ගාන. සිරස් ඒකාකාර දණ්ඩක ඒ රූපයේ පෙන්වා ඇති පරිදි වාතයේදී තිරස් පෘෂ්ඨයකට දෘಢ ලෙස සවිකර ඇති විට එහි උස L වේ. මේක නිකම්ම වාතයේ තියෙනවා. ඒතර මේකේ උස L කියලා කියනවා. ඊට පස්සේ කියනවා B රූපේ පෙන්වා ඇති පරිදි දණ්ඩේ අනෙක් කෙළවර වහලේ එල්ල ඇති රික්ත කුටීරයක්. මේක රික්තයක්. තුල තියලා තියෙනවලු. කුටීරයේ දණ්ඩ සමග ස්පර්ශ වන ලක්ෂවලදී කුටීරයෙන් කිසිම බලයක් ඇති කරන්න හැල්ලු. ඇති කරන්න නැති කියලා උපකල්පනය. මෙලෝ බලයක් ඇති වෙන්නේ නැහැ මේ ලක්ෂවලදී. ඊට පස්සේ උපකල්පනය කරන්න දණ්ඩ සාදාය ද්‍රව්‍යයේ යන්මාපාංකය y වන අතර වායුගෝලීය පීඩනය P0 වේ. දැන් මේකේ යන්මාපාංකය දීලා තියෙනවා වායුගෝල පීඩනය P0. ඊතර කියනවා B රූපයේ දණ්ඩයේ උස L0 නම් L බෙදීම L0 අනුපාතය දෙනු ලබන්නේ. මේ L බෙදීම L0 අනුපාතය අහනවා. ඉතින් පුතේ මෙහෙමනේ. දිග අතර අනුපාතයක් අහනව නම් ඒතර මේ දිග වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතන්නකෝ. ඉතින් වෙනස් වෙන්න පුළුවන් විදිය තමයි එක්ක මේක මත සම්පීඩන බලයක් මොකක් හරි දෙකෙන් එකක් මත තියෙන්න ඕන. එහෙම තිබුණාම තමයි එක දණ්ඩක් අනිත් අවස්ථා මේ දණ්ඩේ එක අවස්ථාවකදී දිග අනිත් අවස්ථාවේ දිගට වඩා වෙනස් වෙන්නේ. එතකොට දැන් බලන්න මේකේ තියෙනවා මෙන්න මෙතන අපිට තේරෙනවා මෙතන වාතය තියෙන නිසා වායුගෝලය මගින් මේක මත පීඩනයක් ඇති වෙනවා. පීඩනය නිසා මෙතන දණ්ඩ මත බලයක් ඇති වෙනවා. හැබැයි ඔබට තේරෙනවා මෙතන එහෙම පීඩනයක් නැහැනේ. ඒ නිසා බලයක් නැහැ. මේ පීඩනය නිසා ඇති වෙන බලය මට ලියන්න පුළුවන් F සමානයි PA ගෙන්. P කියන්නේ පීඩනයේ වායුගෝලීය පීඩනයේ වරක් හරස් කඩ වර්ගඵලය මේකේ A කියලා ගමු. එතකොට මේකේ හරස් කඩ වර්ගඵලය A ම තමයි. එතන මේ බලය නිසා මේ දණ්ඩ යම්කිසි සංකෝචනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මට කියත හැකි මෙන්න මේකේ මෙන්න මේ L සම්බන්ධ කරගන්න අපිට ඕන දිග සම්බන්ධ කරගන්නයි ඕන. එතකොට මේ අවස්ථාවේදී මේ දණ්ඩේ දිග L0 කිසිම බලයක් මේක මත නැහැ. එතන මේ දණ්ඩේ දිග L0 මේක මත කිසිම බලයක් නැහැ. දණ්ඩ දිග L0. නම් මේ දණ්ඩ L0 දිගකට තිබිච්ච එකක් තමයි මේ වායුගෝලීය පීඩන නිසා ඇති වෙන බලයෙන් L දිගක් බවට පත් උනේ. එහෙනම් මේ දණ්ඩේ සංකෝචනය L0 ඍණ L සංකෝචනය. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම F බෙදීම A සමානයි යම් මාපාංක වාරයක් E බෙදීම L දානවා මේකට. F කියලා කියන්නේ P0 A බෙදීම A සමානයි යම් මාපාංකය y වාරයක් විත්තතිය එහෙම නැත්නම් සංකෝචනය කොච්චරද L0 ඍණ L L0 ඍණ L බෙදීම L නෝට් තමයි ආරම්භක දිග වෙන්නේ. එතන ඒට ඒ කැපෙන බව ඔබට පේනවා. ඔබට අවශ්‍ය වෙන්නේ L බෙදීම L0. ඉතින් පුතේ මේකෙන් පහසුවෙන් ගන්න නැහැ කිනේ. එතන මේක මෙහාට බෙද්දා. P0 බෙදීම y සමානයි L0 බෙදීම L0 කියන්නේ එක ඍණ L බෙදීම L0. අන්න බලන්න අපිට ඕන කරන්නේ L බෙදීම L0 නේ මේකේ. එතකොට මේක මෙහෙ ගෙනාවා මේක මෙහෙ ගෙනිච්චා L බෙදීම L0 සමානයි එක ඍණ P0 බෙදීම y. පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර.